අයිබෝවන් අද අපි ඉන්නේ වෙනම වැඩක සුපුරුදු නිවේදන කර්තව්‍යයෙන් බැහැර වෙලා අද බයිසිකලයකට නගින්න හිතුණා. ඒ වෙන වැඩක් හින්දා අද බදුල්ලේ ලොකුම ලොකු වැඩක් වෙනවා. ඒ කියන්නේ මෙච්චර කල් ජාත්‍යන්තරයේ පමණක් තිබුණු තුන් ප්‍රයාම ට්‍රයිටන් චැලෙන්ජ් එකක් බදුල්ලට අරගෙන අවිල්ලා තියෙනවා දේශීය වශයෙන්. එතකොට මෙතනදී ජාත්‍යන්තර මට්ටමේ තරග කරන අපේ දේශීය තරගකරුවන් බයිසිකල් පැදලා ඒ වගේම ජල ක්‍රීඩා කරලා මැරතන් ධාවනය කරලා ලොකු ඉවෙන්ට් එකක්. මේක ස්පෝර්ට් ටුවරිසම් කියන දේ ලංකාවේ ප්‍රචලිත කරන්න ඉතාමත් වටින දෙයක්. වෙනදාට සැහැල්ලුවෙන් මීදුමෙන් වැහෙන බදුල්ල අද හරිම ක්‍රියාශීලී දවසක් වෙලා. ඉතින් ඒ දවසත් එක්ක එකතු වෙන්න අපි බලමු අද මෙතන මොකද්ද වෙන්නේ කියලා. බදුල්ල ට්‍රයිඩන්ට් චැලෙන්ජ් ෆෙස්ටිවල් එකේ මේ වෙලාවේ අපිට හම්බුණා ලංකාවේ බයිසිකල් පැදීම සයිකලින් වල ජාතික ශූරයත් මේ තරඟාවලියට සහභාගී වෙලා තියෙනවා. අපේ නාවික හමුදාව නියෝජනය කරමින් ජයසිංහ මහත්මයා අපිට කියන්නකෝ මේ වගේ ඉවෙන්ට් එකකට සහභාගී වෙන්න හිතුනේ. මුලින්ම කියන්න ඕනේ අපේ නායක හමුදාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩා අධ්‍යක්ෂ ක්‍රීඩාතුමාට සහ අපේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු අපේ සංචේ සියලු දෙනාට ස්තුතිවන්ත ඕනේ මේ වගේ තරඟාවලියකට සහභාගී වීම අවස්ථාව උදව් නිසා මෙවැනි තරඟාවලියක් මම හිතන්නේ අපිට හම්බෙන්නේ 2019 පසුව. ඒ අපිට ජාතික තරඟාවලි පැවතුනත් පසුව අපිට මේ කොරෝනාත් එක්ක තරඟාවලි නැතිව ගියා. ඒ හින්දා මේ අවුරුදු 7කට වගේ කාලයකට පස්සේ මේ වගේ අති ලස්සන හොඳ තරඟාවලියක් හම්බ වෙන්නේ. ඒ වගේම මේ වගේ විශාල තාක්ෂණික මුදලක් හම්බ වෙනවා අපිට. මේ තරඟාවලි සංවිධානය කරපු ක්‍රීඩා ඇමති ඒ වගේම නියෝජ්‍ය ක්‍රීඩා ඇමති පළාතින ආණ්ඩුකාරතුමා සම්බන්ධ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙම ස්විමින් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරුවන කුමාර මහත්තයා එයා තමයි සම්බන්ධීකරණය වෙලා මේ තරඟාවලිය පවත්වන්න මූලික අඩිතාලම දාලා අපිව සම්බන්ධ කරගත්තේ. ඒ මහත්තයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වනි තරඟාවලිය සම්බන්ධ කිරීම සම්බන්ධ. සාමාන්‍යයෙන් දැන් මේ වගේ තරග දියන්නේ කොළඹ නැත්තම් ජනාකීර්ණ ප්‍රදේශවල බදුල්ලට වගේ රට ඇතුළට ඇවිල්ලා තියෙනවා. එහෙම තරගයකට සහභාගී වෙන්න හිතුනේ. ලොකු අත්දැකීමක් ඇත්තටම මේ වගේ උස් පරිසරයක මේ වැනි තරඟාවලිය පවත්වලා නැහැ. අපි අවුරුදු 10ක් විතර දැන් මේ ක්‍රීඩා යෙදෙනවා. මේ වගේ තරඟාවලියක් මේ පළමු වතාවට තමයි බදුල්ල වැනි නගරයක මේ වගේ ස්ථානයක මේ උස් පරිසරයක තියෙන්නේ. ඒක තමයි ලොකුම හේතුව මේ වගේ තරඟාවලියක සම්බන්ධ වීම. අපි සුබපත්ම ජාතික ශූරයාට අද දවසේ ශූරතාවය ලබා ගන්නට කියලා අපි හම්බෙමු තරඟාවලියේ. Thank you. බදුල්ල හරිම ක්‍රීඩාශීලී නගරයක් බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාශීලී නගරය බවට පත් කරන්න යන ගමනේ අද තමයි මේ පළමු පියවර. ඉතින් මේ පියවරට ක්‍රීඩකයෝ ලහි ලහියේ සූදානම් වෙන ඉන්න ආකාරය අපිට දැක් ගන්න පුළුවන්. අපි බලමු තරඟ කරන්නේ කොහොමද? ජයග්‍රහණයක් ලබා ගන්නේ කොහොමද? බදුල්ලේ සංචාරක ආකර්ෂණය වැඩි කරන්නේ මේ ක්‍රීඩාව දායක වෙන්නේ කොහොමද කියලා අපි බලමු. මම මේ ඉන්නේ බදුලුවේ. බදුලුවේ තියෙන බෝට්ටුවක තමයි මම ඉන්නේ. එතකොට මෙතන ජෙට් ස්කී මේ වෙලාවේ ප්‍රෙපෙයාර් කරගෙන යනවා. මේ වතුරට දාන්න සියල්ල සූදානම්. බදුලුවේ කළු පාලම යට ඉඳන් තමයි අද මේ වැඩේ වෙන්නේ. බදුල්ල තුන් ප්‍රයාම තරඟාවලියේ මේ සැනකලියේ ජල ක්‍රීඩා ටික සිද්ධ වෙන්නේ මේ තැන. ඉතින් මෙතන සිද්ධ වෙන්නේ මොනවද කියලා අපි බලමු. මේ ඉසව්වට සම්බන්ධ වෙලා.
අද දවස පුරාම මේ පැවැත්වෙන තරගාවලියේ මේ තුන් ප්‍රයාම ඉසව්වෙන් ප්‍රධානම අවස්ථාව තමයි ආරම්භය වුණේ පිහිනුම් තරගය. මේ පිහිනුම් තරගයේදී මේ බදුල්ලේ තියෙනවා පිහිනුම් සඳහා ඇකඩමිය එකක්. බර්මන් ඇකඩමියේ එහි සභාපතිතුමා අපි සම්බන්ධ කරගත්තා මේ සම්බන්ධයෙන් කතා කරන්න. ඒ වගේම මේ පළාතේ නාගරික මන්ත්‍රීතුමා චතුරදීපාල් මහත්මයා මේ ඉවෙන්ට් එකට සම්බන්ධ වෙන්න හම්බුන අවස්ථාව සහ මෙහෙම දෙයක් සංවිධානය කරන්න හිතුනේ ඇයි? ඇත්තටම කියනවා නම් මම නාගරික මන්ත්‍රීවරයෙක් විදියට ඒ වගේම සේවින් මෙවර්ඩ් සේවින් ඇකඩමි සභාපතිවරයා විදියට අපිට අලුත් සංකල්ප මේ බදුල්ලට ගේන්න ඕනේ. ඒක නිසා අපි මේ කල්පනා කරා ඇකඩමි විදියට බදුල්ලට මේ තුන් ප්‍රයාම තරගය කියන බදුල්ලට සයිඩර් ෆෙස්ටිවල් එක ගේන්න ඕනේ කියලා. ඉතින් ඒක අනුව අපි බදුල්ල තෝරගත්ත නගරේ මේක සිටි ස්පෝර්ට් තලයේ තියෙන ක්‍රීඩාවක්. ඒක නිසා බදුල්ලට මේක ආකර්ෂණය කරගන්න නම් අපි මේ සිටි එක ඇතුලේ කරන්න ඕනේ. ඒ නිසා අපි සංචාරක ව්‍යාපාරයක් තියෙන බදුල්ලයාගේ ක්‍රීඩාව බදුල්ල කියන්නේ ක්‍රීඩාවට ජනප්‍රිය නගරයක්. ඉතින් මේ ක්‍රීඩාවත් එක්ක අරමුණු කරගෙන තමයි අපි මේක සංවිධානය කටයුතු කරේ. ඉතින් මේකේ හොඳ අවස්ථාවක් තියෙනවා බදුල්ලේ සහ ලංකාවේ සිටින සියලුම දෙනාට මේ ට්‍රයිතැලන්ට් ඉවෙන්ට් එකට සහභාගී වෙන්න ලබන අවුරුද්දේ අපි මේක කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ඇකඩමියෙම. ඉතින් මේක දීර්ඝ කාලීන සැලැස්මකට අපි වැඩ කරන්නේ. ඉතින් මම හිතනවා අපිට මේ ක්‍රීඩාවෙන් අපිට ඉසව් තුනක් තියෙනවා. කියන්නේ ඒ ඉසව් තුනේම තියෙන ක්‍රීඩා ගුණයන් සහ ඒ ඔක්කොම කැටි කරගත්තාම මේක සාර්ථක ක්‍රීඩාවක්. බදුළු පුරවරය සීතල බදුල්ල අද හරිම උණුසුම්. ඉතින් රාවණ රජතුමාගේ පුරාවෘත මේ හැමදේම එකතු වුණු බදුළු පුරවරය සංචාරක ආකර්ෂණීය තැනක් කරන්නට මේ තුන් ප්‍රයාම ඉසව්ව අද ආරම්භ කරා ප්‍රථම වතාවට. අපි ඒක දැනගන්න බදුල්ලටම සම්බන්ධ කෙනෙක් එක්ක කතා කරන්න යන්නේ. අමතුමනි අපිට කියන්නකෝ බදුල්ලට මේ වගේ වැඩසටහනක් සංවිධානය කරන්න මොකක්ද හේතුව? එහෙම හිතුනේ ඇයි? ඔය එකක් අපි දන්නවා ටිකක් ඔබ කිව්වා වගේම බදුල්ල ඓතිහාසික ස්ථානයක්. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමින් ගත්තොත් රටක නමක් යන්න ප්‍රධාන හේතු ගණනාවක් අතර ක්‍රීඩාව ප්‍රචලිතයි. දක්ෂ ක්‍රීඩාවක් ක්‍රීඩිකාවන් නිර්මාණය වුණොත් ක්‍රීඩා ඉසව් නිර්මාණය වුණොත් ඒක ජාත්‍යන්තරයට යනවා. එතකොට විශේෂ සංචාරක ආකර්ෂණයක් තියෙන පළාතක් මේ කන්දවුරට අපේ මේ බදුළු පුරවරේ. නිසා අපි විශේෂම සංවිධානය කරන්න කල්පනා කරේ එකක් අපේ ජව සම්පන්න තාරුණ්‍යයට අවස්ථාවක් දෙමින් විශේෂ මේ අයත් එකතු කරගනිමින් මේ තුන්‍ය ප්‍රයාම ක්‍රීඩාව අපි ගෙනාවේ. බදුළු ඔයත් අපේ ඓතිහාසික මේ මුතියංගනයත් මේ ඌව පළාතේ ප්‍රධාන නගරයත් කේන්ද්‍ර කරලා තියාගන්න මහන්සි ගත්තේ අපේ රජයේ ප්‍රතිපත්තියක් වෙනවා මේ රටේ ක්‍රීඩාවට නව තැනක් අවස්ථාවක් දෙමින් ජාත්‍යන්තරය තුළ තැනක් ලංකාව ස්ථානගත කරගන්න ඕන කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට අවස්ථාවක් කරගත්ත අපි බදුල්ල. ඉතින් මේ වෙද්දි බදුල්ල එක
ඊටාම ක්‍රීඩාශීලී තැනකට පත් වෙලා තියෙනවා. ඊළඟ වසරේදී මේ ඉසව්ව මොන වගේ තැනකට ගෙනියන්න බලාපොරොත්තු වෙනවද? වෙන නගරවලට ගෙනියන්න බලාපොරොත්තු වෙනවද? මේ මෙහෙට සංචාරකයන් ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? විශේෂයෙන්ම දැන් මේ ඉසව්ව ගත්තොත් තුන්ප්‍රයාම ඉසව්ව මේ බදුල්ලේ කරන පළවෙනි වතාව. මෙතන මම හිතන හුඟ දෙනෙක් මේ ඉසව්ව අද පළවෙනි වතාවට දැක්කේ. මේක ගැන සමහරව අහලා තිබුණේ නැහැ. ඒ වගේම බදුල්ල ඔය විදිහේ මහා පිහිනුම් තරගයකට සූදානම් කරලා මේ නගරයේ මැද කේන්ද්‍ර කරගෙන මේ වගේ තරගයක් පවත්වපු ප්‍රථම අවස්ථාව. ඉතින් අපි මේකේ ආරම්භකකනේ මේක. ඉතින් අපි බලාපොරොත්තු වෙන දෙවන අවස්ථාව මීට වඩා ආකර්ෂණීය ලෙස සංචාරක ව්‍යාපාරයත් තව ප්‍රවර්ධනය වෙන ආකාරයට ටිකක් මීට වඩා අභිමානවත් ආකාරයට පවත්වන්න ඕනි කියලා අපි කල්පනා කරනවා. මොකද කොහොමදත් අපි ලංකාවේ ක්‍රීඩාවට අතහිත දෙමින් තියනවා සැලකිය යුතු ආකාරයක තව ඔසවා තබන්න තමයි අපේ කල්පනාව. ඉතින් මේ විදිහට මේ එන වසරේදී දැවැන්ත බදුල්ලේ තුන්ප්‍රයාම තරගාවලියකින් අපි හමු වෙනවා. ඔබට ආරාධනා කරනවා ඊළඟ වසරේදී එන්න බදුල්ලට මේ තරගාවලිය නරඹන්න කියලා. මේ වෙද්දි බදුල්ල ත්‍රාන්තෝරණ ඉවෙන්ට් එකේ දෙවන අදිරේ විදිහට බයිසිකල් ධාවනය සයිකලින් තරගාවලිය පැවැත්වෙනවා. ඉතින් ඔවුන් පිහිනගෙන ඇවිල්ලා බදුල්ලෝයෙන් ඊට පස්සේ බයිසිකලය රැගෙන මෙන්න මේ විදිහට බදුල්ල නගරය වටා කිලෝමීටර් 20ක දුරක් ආවරණය කරනවා. ඉතින් ඔවුන් මේ යන්නේ ඊළඟ අභියෝගය වෙන මැරතන් ධාවන ඉසව්ව සිදු කිරීමට. අපි බලමු ඒ තරගයෙන් අවසාන ජයග්‍රාහකයා වෙන්නේ කවුද කියලා. සීතල බදුල්ල උණුසුම් කරන තුන්ප්‍රයාම තරගාවලිය අද දවසේ ආරම්භ වුණා. ඉතින් මේක සැනකෙලියක් විදිහට දින 4ක් පුරාවට පැවැත්වෙද්දී තරුණ කටයුතු නියෝජ්‍ය ඇමතිතුමත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. තාරුණ්‍යයටයි මෙතන අවස්ථාව හිමි වුණේ. තරුණ තරගකරුවන් තමයි තරග කරේ. බදුල්ල ඔබතුමාගේ ප්‍රදේශය මොකද හිතෙන්නේ මේ වගේ තරගයක් ගැන? ඇත්තටම බදුල්ල දිස්ත්‍රික්කය කියලා කියන්නේ අපි දන්නවා එක පැත්තකින් ඓතිහාසිකව වටිනාකමක් තියෙන දිස්ත්‍රික්කයක්. මහනුවර නගරය ඇරුණාට පස්සේ වැඩිපුරම ඓතිහාසික කේන්ද්‍රස්ථාන තියෙන තැනක් බදුල්ල දිස්ත්‍රික්කය. ඒකට ඒක නිසාම බදුල්ල කියන එක සංචාරක කර්මාන්තයට අතිශය වැදගත්. සංචාරකයෝ එන ඒවා ඇල්ල වගේ ප්‍රදේශවල අවුරුද්ද පුරාම සංචාරකයෝ ගැවසෙන තැන. අපි හිතනවා මේ අද තිබ්බ වැඩසටහන විශේෂයෙන් මේ ට්‍රයිකලන් වැඩසටහන ඇතුලේ එක පැත්තකින් සංචාරක කර්මාන්තයේ බදුල්ලට ගේන්න උන්ගේ ආකර්ෂණීය දිනා ගන්න මේ වැඩසටහන උපකාරී වෙයි. අර ඔබ කිව්වා වගේම අපේ රටේ ඉන්න තරුණයන්ට මේ අද වැඩසටහන ඔබ දකින්න ඇති මේකේ සමස්තයේම හිටියේ ලංකාවේ තරුණියෝ. අපි හිතනවා දැන් මේ තුන්ප්‍රයාම තරඟාවලිය පවත්වනවා කියන එක පහසු කටයුත්තක් නෙවෙයි.
එහෙම අපහසු කටයුත්තක් මැද ලංකාවේ ජල සම්පන්න තරුණයෝ සැලකිය යුතු ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වෙලා හිටියා. අපි හිතනවා බදුල්ල නගරයට මේක සුවිශේෂී අවස්ථාවක් වේ. එක පැත්තකින් අපේ සංචාරක කර්මාන්තය වර්ධනය කරගන්න, අනිත් පැත්තෙන් තරුණ තරුණියෝ මේකට ආකර්ෂණය කරගන්න අපිට පුළුවන් වෙයි. අපිට ඉස්සරහා ඉලක්ක තියෙනවා. විශේෂයෙන්ම ඔලිම්පික් ඉලක්ක වලට අපි යන ගමන් අපි ඉන්නේ. මිෂන් ඔලිම්පික් වැඩසටහන අපි ක්‍රීඩා අමාත්‍යාංශයේ විදියට සංවිධානය කරලා තියෙනවා. ඒකට ක්‍රීඩකයෝ දිරිමත් කරමින් ඉන්නවා. ඒකට නව ක්‍රීඩකයෝ අපි අඳුරා ගන්න ඕන. එවැනි ක්‍රීඩකයෝ අඳුරා ගන්න හොඳ පසුබිමක් අපි හිතනවා බදුල්ල නගරේ අද හැදුනා කියලා. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේක සංවිධානය කරන බදුල්ල මහනගර සභාව ඒ කාර්ය මණ්ඩලය නගරාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ටයිතලන් වගේ තරගයක් තියෙන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අපි ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉන්න නිසා අපි දන්නවා. මේකට සැලකිය යුතු ප්‍රජාවගේ දායකත්වයක් ඕන. බදුල්ලේ සියලු දෙනා උපකාර කරා මේ වැඩේ කරන්නේ. සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන සහ අපි හිතනවා මේ ක්‍රීඩාව ඇතුලේ බදුල්ල නව දිශානතියකට ගෙනියන්න. විශේෂයෙන්ම ස්පෝර්ට් ටූරිසම් ඉලක්ක කරගෙන බදුල්ල නව දිශානතියකට ගෙනියන්න මේ ටයිතලන් වැඩසටහන අපට උපකාරී වෙයි. ඒ වගේම බදුල්ලේ තරුණ තරුණියන් මේකට ආකර්ෂණය කරගත්තට පස්සේ අපට පුළුවන් වෙයි ඉදිරියේදී මේ ටයිතලන් තරගාවලි සඳහා අපේ ජාත්‍යන්තර මට්ටමේ තරඟ දිනන ජයග්‍රාහකයෝ ටිකක් බදුල්ල නගරයේ කේන්ද්‍ර කරගෙන බිහි කරගන්න. අපිට ක්‍රීඩා අමාත්‍යාංශයේ විදියට ඒකට අත්දැකලා දෙන්න පුළුවන් වෙවි. ලබන අවුරුද්දේ අපි නිශ්චිත දින වකවානු දාලා ක්‍රීඩා අමාත්‍යාංශයට උදව් උපකාර ඇතුව අපි ඉතා සැලසුම් සහගතව මේ වැඩේ කරන්න අදහස් කරමින් ඉන්නවා. ඒක ඇතුලේ නැවතත් බදුල්ලට සංචාරකයෝ ගෙන්න මේ රටට සංචාරක ආකර්ෂණය දිනා ගන්න එක අවස්ථාවක් බවට අපිට මේක පත් කරගන්න පුළුවන් වේවි. ඒ වගේම අපේ රටේ තරුණ තරුණියන්ට තමන්ගේ ක්‍රීඩාව වැඩි දියුණු කරගන්න හොඳ අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අද දවසේදී ශ්‍රී ලංකා යුද හමුදාව මෙතන ඉඳ දෙන්න ඕනේ අනිත් පිටට අපි බලමු. සීතල බදුල්ලම උණුසුම් කරපු තුන් ප්‍රයාම තරගාවලියේ ජයග්‍රාහකයා අපි එකතු කරගත්තා. ඉතින් ඔහු තමයි මේ සියල්ලම බලාගෙන හිටපු තරගයේ ශූරතාවය දිනාගත්තේ. මොකද හිතෙන්නේ මේ අත්දැකීම ගැන? ගොඩක් ඇත්තට මේ වගේ අත්දැකීම් ගොඩක් සතුටුයි මේ ගැන. බදුල්ලට ආයේ මේ පළවෙනි තාවට මෙට කලින් මෙහෙ කරලා නැහැ. අපි ඩිෆෙන්ස් සර්විස් ආම කරලා තියෙන නැත්නම් ගොඩක් සතුටුයි අත්ත මෙයාගේ මිනිත් ඇත්තට දැන් අත්තම කිව්වොත් එහෙම තුම්පෑම කියන එක වැහිලා ගිහින් තියෙන්නේ. නැත්නම් මේ වගේ තියෙද්දී ගොඩක් يعني දන්නවා මෙහෙම තුම්පෑම මීට තුම්පෑම තියෙනවා කියලා දන්නවා. ඉතින් මීට කලින් මේ වගේ තරඟ තනින් තන තියෙන්නේ නැති. බදුල්ල වගේ තැනක් කේන්ද්‍ර කරගෙන මේ වගේ වැඩක් කෙනෙක් ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි ඇත්තට මේ යුද හමුදාවෙන් ඔබට ලැබුණු සහාය කොහොමද? ගොඩක් සහාය කරන හැබැයි යුද හමුදාවයි. ඇත්තටම අපේ සර් එහෙම ගොඩක් මතක් කරනවා. අපේ කැප්ටන් එහෙම ඇත්තටම මට ගොඩක් සහාය දෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම මේ තුම්පෑම කියන එක නැති වෙලා ගිහින් තිබ්බේ. ඒ වුණාට අපේ සල්ලි වියදම් කරනවා අපි මේක කරන්නේ. ඇත්තටම කවුරුත් නෑ අපිට උදව් කරන්න කෙනෙක්. ආමෙන් උදව් කරනවා. මේ උදව් කරාට අපිට අර ජාත්‍යන්තරයට යන්න තමයි සාමාන්‍යයෙන් අපිට තාම උදව්වක් නෑ එහෙම. ජාත්‍යන්තරයට යන්න පුළුවන්. එහෙම අර විටමින් අරාමය ගන්න නෑ අපි අත්ත කිව්වොත්. ඉතින් මේ විදිහට තමයි මේ තුම්ප්‍රාම තරගාවලියේ ශූරයාව අපි සම්බන්ධ කරගත්තේ. මේ වෙලාවෙත් තවම තරගකරුවන් තරගය නිමා කරමින් සිටින මොහොතක් අපි බලමු ඊළඟ තරගකරුවන්ගේ අත්දැකීම කොයි වගේද කියලා. තරගකරුවන් තරගකාරිණියන් ලහියේ මේ තරගය ඉවර කරමින් සිටිනවා. අපි බලමු මේ අවසන් වුණු ජයග්‍රාහී මොහොත මොන වගේද කියලා. බදුල්ල තුම්ප්‍රයාම තරගාවලියේ කාන්තාංශයේ ජයග්‍රාහිකාවත් අපි සම්බන්ධ කරගත්තා. අපි සමග කතා කරන්නට අයත් ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන අපේ වීරවරියක්. ඉතින් මේ ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි මේ ජයග්‍රහණය ගත්ත එක ගැන. අනික මේ වගේ බදුල්ල දිස්ත්‍රික්කයක මේ පළාතක තියෙන එක ගොඩක්ම මේ අභියෝගාත්මකයි. අනික කඳු පල්ල ඒවත් එක්ක බලද්දී මගේ ප්‍රථම තාත්තා මේ වගේ පළාතක මෙහෙම ඉවෙන්ට් එකක් කරන්නේ. ඇත්තටම ජයග්‍රහණය කරපු එක ගැන සතුටුයි. ඉතින් මේ වගේ ජාත්‍යන්තර තරඟ
තවදුරටත් ඔයාලට තරඟ කරන්න අවස්ථාවක් තියෙනවද ලංකාවේ? එහෙම තරඟ නිතරම පැවැත්වෙනවද? නිතරම නම් ඉතින් පැවැත්වෙන්නේ නැහැ. ගොඩක්ම පෝසස් මීට් තමයි ඉතින් තියෙන්නේ. ඒ අරින් ඉතින් එහෙම ලොකුවට මීට් නැහැ. ඒ වගේ ඒවා පැවැත්වෙනවා නම් හොඳයි නේ ඔයාලට ඔව් එහෙම පැවැත්වෙනවා නම් ගොඩක් හොඳයි ඉතින්. ජාත්‍යන්තර පිටරටවල ඒ කියන්නේ තව ඉන්නවා. ඒ කියන්නේ මේවට තව දක්ෂතා තියෙන ළමයි ඉන්නවා දුෂ්කර පළාත්වල. එයාලත් එකතු කරගෙන මේ වගේ තව සංවිධානය කරනවා නම් හොඳයි කියලා. ඒකට දැන් මෙතනින් එහාට පිටරටවල වල තියෙන ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට ඔයාලට සහභාගී වෙන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවද? ඔව් මම 2019 සාබ් ගේම් ඩුයිතලන් එකේ තර්ඩ් එක තුන්වෙනි ස්ථානය හිමි කරගෙන තිනවා. ඊට අමතරව ජාතික මහා ක්‍රීඩාවල දෙවෙනි ස්ථානය 2018 ලබාගෙන තියෙනවා. ඒ අමතරව 3 courses ඩිෆෙන්ස් සර්විස් තර්ඩ් එක සෙකන්ඩ් එක අරගෙන තියෙනවා. ඉතින් රට රකින්නවා වගේම ක්‍රීඩාවෙනුත් රටට ජයග්‍රහණ අරගෙන අයටත් අපි සුබ පැතුම් එක් කරනවා. ඉතින් තාම මේ තරඟාවලිය අවසන් වෙලා නැහැ. තවත් තරඟකරුවෝ තරඟ අවසන් කරමින් පවතිනවා. අපි ඔවුන්ගේ තොරතුරු ඔබ හමුවේ සමීප කරන්නයි මේ සූදානම. බදුල්ල සංචාරක පුරවරයක් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධානම අවස්ථාවක් තමයි මේ තුම්ප්‍රයාම සැනකෙළිය. ඉතින් මේ සැනකෙළිය නිර්මාණය කරන්න මේ සැනකෙළිය පවත්වාගෙන යන ලොකුම දායකත්වය ලබා දුන්න අපේ රුවන් රණසිංහ නියෝජ්‍ය මැතිතුමා ඉන්නවා. බදුල්ලට මේ වගේ වැඩක් ගේන්න හිතුනේ. ඔව් විශේෂයෙන් අපි දන්නවා දැන් සංචාරක කර්මාන්තයේ සංචාරකයන් පැමිණෙන්න යම්කිසි හේතුවක් තියෙන්න අවශ්‍යයි. දැන් අපි දන්නවා බදුල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත් බණ්ඩාරවෙල, හපුතලේ, ඇල්ල මේවා ඉතාමත්ම කීර්තිමත් සංචාරක ආකර්ෂණ. බදුල්ල නගරය පසුගිය දශක ගණනාවක් පුරාවටම සංචාරකින්ට ආකර්ෂණයක් වුණේ නැහැ. හැබැයි ඔබ දන්නවද රහසක් තියෙනවා මේ බදුල්ල නගරය තමයි ශ්‍රී ලංකාවේ ඒ වගේ මම හිතන්නේ මේ කලාපයේම විශේෂයෙන්ම ක්‍රීඩාව කේන්ද්‍ර කරගත්ත සහ ඒ සඳහා උචිත පරිසරයක් තියෙන ඉතාමත්ම ආකර්ශනීය නගරයක්. ක්‍රීඩාගාර, ඒ වගේම පිහිනුම් තටාංගන මේ වගේ විශාල පහසුකම් ප්‍රමාණයක් තිබෙන ඒ වගේම ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ විශාල ක්‍රීඩකයන් ප්‍රමාණයක් බිහි කරපු නගරයක්. ඉතින් අපි කල්පනා කරනවා විශේෂයෙන්ම මෙන්න මේ ත්‍රාසජනක ක්‍රීඩා ඒ වගේම ක්‍රියාකාරකම් කේන්ද්‍ර කරගත්ත හොඳ අත්දැකීමක් මේ බදුල්ලේ සංචාරකින් නිර්මාණය කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ අදහසත් එක්ක තමයි අපි මේ තුම්ප්‍රයාම එහෙම නැත්නම් ත්‍රිතලන් කියන ඉවෙන්ට් එක මේක ජාත්‍යන්තර තරඟාවලිය. ඉතින් ජාත්‍යන්තර ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් අද මේ බදුල්ලට ඇවිල්ලා මේ තරඟාවලියට සහභාගී වෙලා ඉන්නවා. බදුල්ලේ විශේෂයෙන්ම සංචාරක ආකර්ෂණය දියුණු කරන්නත් ලෝකයේ මේ ආකර්ෂණය දිනා ගන්නත් බදුල්ල නගරයට අපි මේ වැඩසටහන සම්බන්ධීකරණය කරේ විශේෂයෙන්ම බදුල්ල මහනගර සභාවත් එක්ක. ඉතින් මේ තරගාවලිය ප්‍රථම වතාවට අතිසාර්ථකව පවත්වන්නට පුළුවන්කම ලැබුණා. ඊළඟ අදිරේ වෙද්දී මේ තරගාවලිය මේ සැනකෙළිය මොන වගේ මට්ටමකටද ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් මම මුලින් කිව්වා වගේ විශාල වශයෙන් අපිට බදුල්ල නගරේ මම හිතනවා ඔබ දැන් බැලුවොත් එහෙම විශාල යටිතල පහසුකම් ප්‍රමාණයක් දියුණු කරන්න අවශ්‍යයි. දැන් අද අපි මේ තරගාවලිය පැවැත්වුවත් මාර්ග අවහිර වෙලා තිබෙනවා. හැබැයි අපි දන්නවා බදුල්ල නගරයෙන් අවුටර් සර්කියුලර් රෝඩ් එකක් හැදිලා නැහැ දශක ගණනාවක්. අපි මූලික අවධානයක් යොමු කරනවා මේ පිළිබඳව අවුටර් සර්කියුලර් රෝඩ් එක හදන්න ඕනේ. ඒ ළඟට ගත්තොත් එහෙම බදුල්ලෝය අපි දන්නවා ලෝකේ ඉතාමත්ම සුන්දර නගර ගත්තොත් දැන් තේම්ස් නදිය, සේන් නදිය ඒ නගරවල ආකර්ෂණය වෙලා තින්නේ ඒ නදිය ගංගාවක් කේන්ද්‍ර කරගෙන. දැන් බදුල්ලේ අපිට තියෙනවා එහෙම බදුල්ලෝය. හැබැයි බදුල්ලෝයට බහින්න බැරි තත්ත්වයක් තමයි දැන් පහුගිය අවුරුද්දකට කලින් තිබුණේ. අද අපි මේ තරඟාවලිය පටන් ගත්තේ පිහිනුම් අංගයේ තිබුණේ බදුල්ලෝයේ. ඉතින් මේ බදුල්ලෝය කේන්ද්‍ර කරගෙන මේ විශේෂයෙන් හාලියල ඉඳලා මේ බදුල්ල අවට මේ ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කරන්න ඩෙක් එකක් හදන්න, මිනිසුන්ට ඇවිදින්න, උද්‍යාන ඒ වගේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව අපි සලකා බලලා ප්‍රමුඛතාවය දීලා තිබෙනවා. අපි කල්පනා කරනවා ලබන අවුරුද්දේ ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන් දැන් අපි දන්නවා මේ තරඟයට නාවික හමුදාව, යුද හමුදාව මේ කණ්ඩායම් ගුවන් හමුදාව ඇවිල්ලා මෙහි සතියක් දවස් 10ක් 12ක් පුහුණුවීම් කරා, පෙර පුහුණුවීම්. ඉතින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් આવුත් අපි කල්පනා කරනවා මාසයක් විතර ඒගොල්ලන් ඇවිල්ලා මේ පුහුණුවීම් කරනවා. ඉතින් මේ විදිහට තමයි මම හිතනවා අපිට ගමන ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් ලබන අවුරුද්දේ අනිවාර්යෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කරගන්න අපි සැලසුම් කරනවා සහ මූලික යටිතල පහසුකම් මීට වඩා ඉහළ තලයකට ගෙනල්ලා තවත් මේක සාර්ථක මට්ටමින් කරන සැලසුමක් අපිට ලබන අවුරුද්දේ තිබෙනවා. ඉතින් ඒ විදිහට මේ අතිසාර්ථක තරඟාවලිය සැනකෙළිය
ඊළඟ වසරේදී දැවැන්තව පැවැත්වෙනවා. ඉතින් බලාගෙන ඉන්න ඔබට ලබන වසරේ මේ බදුල්ලට එන්න මේ අත්දැකීම විඳ ගන්න සංචාරය කරන්න ඕන දැම්ම දින වෙන් කරගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඉතින් අපි දැන් යන්නේ ජයග්‍රාහකයින්ට තිලින සහ සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට. අපි මේ අවස්ථාව හැමෝම සම්බන්ධ වෙනවා. ඉතින් අද දවස පුරාවටම සීතල බදුල්ල පුරවරේ බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රථම වතාවට පැවැත්වුණු තුන් ප්‍රයාම සැනකෙළියේ සමාරම්භය සිද්ධ වුණා. මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වලා ජයග්‍රහණය සනිටුහන් කරා. ඉතින් මේ පළමු අදියරේ වගේම ඉදිරියටත් අඛණ්ඩව බදුල්ල කේන්ද්‍ර කරගනිමින් මේ ඉසව්ව පැවැත්වීමට සංචාරක අමාත්‍යාංශය බදුල්ල නගර සභාව ඇතුළු මේ සංවිධායක මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් එළඹෙන වසරවල් වල බදුල්ල වෙන් කරගන්න මේ තුන් ප්‍රයාම ඉසව්ව මේ සැනකෙළිය නරඹන්නට එන්න මේ හරහා ඔබගේ සංචාරයට දවසක් වෙන් කරගන්න එන්න පුළුවන්. ඉතින් ඒ ඓතිහාසිකව ජවය තිබුණු සටන් වැදුණු ඌව වෙල්ලස්සේ මේ බදුල්ල පුරවරේ ඓතිහාසික පුරවරේ සුන්දරත්වය ලෝකෙටම කියන්න මේ ක්‍රීඩා සංචාරක කලාපයක් විදිහට ලෝකයට ගෙනියන්නට අපි හැමෝම දායකත්වය දෙමු. ඉතින් සමුගන්නවා බදුල්ල නගර මැදිය සිට අද දරන වෙනුවෙන් කාංචන බණ්ඩාර.